මම නෙල්ලිගල හාමුදුරුවෝ හඳුනාගත්තේ කූරගල මහා විහාර කර්මාන්තය උන්වහන්සේ විසින් සිදු කරන සමයේදී. එම විහාර කර්මාන්තය සිදු කිරීම සම්බන්ධයෙන් මා විසින් මුහුණු පොතේ තබන සටහනකින් පසුව උන්වහන්සේත් මාත් අතර කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනැගුණා. මට මතකයි ඒ දවස්වල මම මුල්ම සටහනේදී ලිව්වා මේ විශ්වකර්ම හාමුදුරුවෝ කෙනෙක් කියලා. ඒ විශ්වකර්ම කියන වචනේ ඉන්පස්සේ බොහෝ දෙනෙක් උන්වහන්සේ හඳුනා ගන්න යොදාගත්තා. එතකොට අපි නෙල්ලිගල හාමුදුරුවෝ මේ කූරගල නිර්මාණය කිරීමට පෙර තමයි නෙල්ලිගල නිර්මාණය කළේ. නෙල්ලිගල නිර්මාණය කරන්න පෙර උන්වහන්සේ අපි හඳුනාගෙන සිටියේ යටිහලගල පොඩි හාමුදුරුවෝ කියලායි. මේ යටිහලගල පොඩි හාමුදුරුවෝ මහා ලොකු වැඩක් කළා නෙල්ලිගල නිර්මාණය කිරීමෙන් පස්සේ. උන්වහන්සේ නෙල්ලිගල කියන්නේ බොහොම මුඩු බිමක්, අද එය බොහොම පිම්බිමක් බවට පත් කළේ අපේ නෙල්ලිගල හාමුදුරුවන්ගේ මහා කැපවීම නිසායි. ඉන්පස්සේ උන්වහන්සේ කූරගල නිර්මාණය කළා. යටිහලගල පොඩි හාමුදුරුවෝ නෙල්ලිගල හාමුදුරුවෝ වුණා. නෙල්ලිගල හාමුදුරුවෝ ඊට පස්සේ කූරගල හාමුදුරුවෝ වුණා. දැන් මං ඉන්නේ මත්තල අංගිරස බුදුගුණ මහා සෑය ඉදිවෙන මහා පිම්බිමේ. දැන් ඉන්පස්සේ උන්වහන්සේ හඳුන්වයි අපි බොහෝ දෙනා මත්තල හාමුදුරුවෝ කියලා. එතකොට මේ සියලු නම් වලින් හැඳින්වුවත් උන්වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. නෙල්ලිගල හාමුදුරුවෝ කියන්නේ වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ කියන චරිතය පමණක් නෙවෙයි. මේ රටේ දසදහසක හාමුදුරන් වහන්සේලාගේ සත්‍ය ධෛර්යය උන්වහන්සේ තුලින් පිළිඹු වෙනවා. මේ නිසා උන්වහන්සේ කියන්නේ හාමුදුරුවෝ දසදහසක නිර්මාණයක් කියන එකයි මගේ හැඟීම. මේ දැවැන්ත අංගීරස මහා චෛත්‍යරායන් වහන්සේ ඉදිවෙන පිම්බීමේ අනිත් පක්ෂෙන් ධාතු මන්දිරයක් ඉදිවෙනවා. විහාරාංගයට අවශ්‍ය සියලුම දේවල් මේ පිම්බීමේ ඉදිවෙනවා. නෙල්ලිගල හාමුදුරුවෝ ඇවිල්ලා බොහෝ කතාවට නොයන වොයිස් කට් නොදෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ කාර්ය සිදු කරන හාමුදුරුවෝ වහන්සේ නමක්. විශේෂයෙන් තරුණ හාමුදුරුවෝ වහන්සේලා මේ වගේ දක්ෂ හාමුදුරුවෝ අපේ රටට අවශ්‍ය යුගයක් අද. මමත් මේ මත්තල අංගීරස මහා චෛත්‍යරාජන් වහන්සේ මුල්වල තියෙන මාස්ටාට මම සහභාගී වුණා. එතකොට මට ඒ වෙලේ හිතුනේ රජ සමයේ මේ රෝහණ දේශේ මේ දක්ෂිණ දේශේ මොන තරම් රජවරු මැති ඇමතිවරු විහෙර විහාර ඉදි කරන්න ඇද්ද? ඒ හැම විහෙර විහාරයක්ම ඉදි කිරීමේදී ඒ රජවරු මොන තරම් කැපවීමක් කරන්නේ නැද්ද? ඒ රජ සමයෙන් පස්සේ මේ යුගයේ ඉදිවෙන විශාලතම විහාර කර්මාන්තය තමයි මත්තල මේ අංගීරස බුදුගුණ මහා සෑය ඉදිවෙන මේ පිම්බිමේ නව විහාර කර්මාන්තය තමයි රජ සමයෙන් පස්සේ මේ රෝහණ ජනපදයේ නිර්මාණය වෙන විශාලතම විහාර කර්මාන්තය කියන එකයි අපේ හැඟීම. නෙල්ලිගල හාමුදුරුවෝ මේ රටේ වැඩ සිටිය මහා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ පරපුරෙන් පැවතෙන ශිෂ්‍යානුශිෂ්‍ය හිමි නමක්. අප දන්නවා මේ රටේ සුවිශාල සේවාවක් කරපු මුල්ලේගම සංඝ පරපුරට අයත් අස්කිරි පාර්ශ්වයේ මහා නායක ධූරයේ දරුවෝ අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මහානායක මහින්පාණන් වහන්සේගේ ශිෂ්‍ය ආචාර්ය ගොඩගම මංගල අපේ නායක හාමුදුරන්ගේ ශිෂ්‍යයෙක් තමයි අපේ වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ හෙවත් නෙල්ලිගල හාමුදුරුවෝ. මම හිතනවා උන්වහන්සේට මේ තරම් ශක්තිය, ධෛර්යය, ආත්ම විශ්වාසය ඇති උනේ ඒ සංඝ පරපුරේ ආభాසය නිසායි කියලායි. ඒ සංඝ පරපුරත් මේ වගේ රටට විශාල සේවාවක් කරපු සංඝ පරපුරක්. එතකොට ඒ තම ගුරු පරපුරෙන් එන ආభాසය, ශක්තිය, ධෛර්යය අපේ හාමුදුරන්ට ලැබිලා තිබෙනවා. එතකොට මම හිතනවා තව ස්වල්ප කාලයකින් මේ පින්බිම ඔබට දැක බලා ගන්න, ඔබට වන්දනාමාන කරගන්න අවස්ථාව ලැබෙනවා. අපි අපේ නෙල්ලිගල හාමුදුරුවන්ගේ මේ කාර්ය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට පේනවා, ඔබ දකිනවා මේ ස්ථානෙන් යනවා නම්, ඒ වගේම ඡායාරූප වලින් පවා ඔබ දකින්න නැති මේ ස්ථානයේ විශාල පිරිස් ඈත ප්‍රදේශ වලින් පවා මේ ස්ථානට පැමිණිලා මේ විහාර කර්මාන්තයේ තමන්ගේ ශ්‍රමදායකත්වයේ විශාල පිරිස් ලබා දෙනවා. ඒ තමන්ට හැකි ආකාරයෙන් මුදල් හදල් දෙන්න බැරි අය, ආධාර උපකාර කරන්න බැරි අය, ඒ තමන්ගේ ශ්‍රමයෙන් මේ ස්ථානය
සමන්ගේ දායකත්වය ලබා දෙන ආකාරය අපට පෙනී යනවා. එතකොට මේ සියලුම දේ ලැබෙන්නේ අපේ හාමුදුරුවන්ගේ කැපවීම නිසායි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී අපේ හාමුදුරුවන්ගේ මේ ශක්තියට ගෞරව කරනවා. උන්වහන්සේගේ ධෛර්යයට ගෞරව කරනවා. ඒ ශක්තිය ධෛර්යය තුළින් මේ ස්ථානයේ තව නොබෝ දිනකින් ඔබට විශාල විහාර කර්මාන්තයක් පෙනේවි. ඒ අපේ වන්දනාමානයට පාත්‍ර වේවි. ලක් ඉතිහාසයේ අනාගතයේ ලියවෙනකොට මේ රෝහණ ජනපදයේ සුවිශාල වර්තමාන කාලයේදී වූ සුවිශාල විහාර කර්මාන්ත නිර්මාණය කළ නෙල්ලිගල හාමුදුරුවන්ගේ එහෙම නැත්නම් වතුරු කුඹුර ධම්මරතන හාමුදුරුවන්ගේ නාමයත් මේ රෝහණ ජනපද ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිවි. ජය ශ්‍රී මම ධර්මශ්‍රී මෙවැනි රසබරු තොරතුරු දැනගන්න මගේ YouTube නාලිකාව හා එක්වන්න. ඔබට ජය ශ්‍රී.